සුබ දවසක් ඔයාලට. අද මම ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නේ. සතියේ දවසක උදේට දවල්ට අපේ ගෙදර මොනවාද හැදුවේ කියලායි ඔයාලත් එක්ක මේ බෙදා ගන්න හදන්නේ. උදේටයි දවල්ටයි එකටම හාල් තියාගන්නවා. ඒ දවසේ මම හැදුවේ රතු බත්. ඉතින් බත් එක උයනකොට ස්ටීම් එකේම අල ටිකක් කපලා තම්ම ගන්නවා. බිත්තර තුනකුත් මේ විදිහට තම්ම ගන්නවා. ඒත් එක්කම බතර ටික බබාට හදාගන්න තමයි තම්ම ගන්න. දන්නවද ගෙදරක පිරිසිදුකම මනින එක මූලික දෙයක් තමයි ගෙදර හිරමනේ. ඉතින් හිරමනේ මේ වගේ වෙනම බ්‍රෂ් එකක් තියාගෙන නිතරම පිරිසිදු කරන්න ඕනේ. රතුබත් කන්න අපේ හස්බන්ඩ් එච්චරම කැමති නෑ. ඒත් ඉතින් පෝෂණයේ තියෙන කෑම අපිට හදාගන්න ඕනේනේ. ඒ නිසා යා කැමති ව්‍යංජන ටිකක් තමයි අද මම දවල්ට හදාගන්නේ. අපේ ගෙදර හැමදාම උදේට මම බුද්ධ පූජාව අනිවාර්යෙන් තියෙනවා. හවසට නම් ගිලන්පස පූජාව තියෙනවා. ඒ නැතත් පැන් එකක් හරි අනිවාර්යෙන් මම තියෙනවා. අපිට උයපු රතුබත් එකෙන් කොටසක් අරගෙන ඒකට මිටි කිරි ටිකක් දාලා රටින්දි ටිකකුත් එකතු කරලා බබාට වෙනම බත් උයාගත්තා. ඒ විදියට උයපු බත් එක ඉදුණට පස්සේ ගොටුකොළ ටිකක් හීනියට කපලා ඒකට තව මම එළඟි තෙල් ටිකකුත් එකතු කරගත්තා. කිරිබතක් තමයි උදේට බබාට හැදුවේ. එළඟි තෙල් මේ වගේ කොළ එකතු කරනවා නම් ලිප ඔෆ් කරලා ටිකක් රස්නේ තියෙන වෙලාවට එකතු කරා නම් හරි. ගොඩක් නිවුණට පස්සේ. ඊට පස්සේ උදේට කන්න පොල් සම්බෝලයක් හදාගත්තා. අපේ ගෙදර හරිම කැමති කෑමක් තමයි පොල් සම්බෝල කියන්නේ. පොල් සම්බෝලයක් හදන්න මට මිරිස් ගලක් නැහැ. ලී වංගෙඩියක් තමයි ගෙදර තියෙන්නේ. ඉතින් ඒකෙත් හොඳට කොටලා ගත්තාම හරිම රසයි පොල් සම්බෝල. ඒකට මේ වගේ දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරගත්තා. අද මම දවල්ට උයන්නේ අල තෙල් දාලා පරිප්පු ටිකක් ඉරට හදා ගන්නවා. බබාටත් දෙන්න ඕන නිසා මිරිස් සමු මිරිස් මුකුත් එකතු කරන්නේ නැහැ. චිකන් කරි එකක් හදනවා. තව ගොටුකොළ සම්බෝලයක් හදනවා. ගොටුකොළ අපේ වත්තෙන්ම තමයි මම කඩාගන්නේ. ඒකටම තව කිරි අඟුන කොළ දෙක තුනකුත් එකතු කරගත්තා. මෙන්න මේ එළඟි තෙල් එක තමයි මම බබාට පාවිච්චි කරන්නේ. අල ටික මේ විදියට ස්ටීමර් එකෙන් තැම්බුණාට පස්සේ ඒකට ලුණු කහ මිරිස් කුඩු ටිකක් එකතු කරලා තෙලේ හොඳට බැද ගන්නවා. ගැඹුරු තෙලේ බඳින්න ඕනේ නැහැ. නිකන් තෙල් ටිකක් දාලා අර ක්‍රිස්පි ගතියට එනකල් අල ටික විතරක් හොඳට බැද ගන්නවා. ඒකටම මම තම්බගත්ත බිත්තර දෙකකුත් එකතු කරගත්තා දෙපැත්ත බෙදෙනකල්. අල ටික බැදුණාට පස්සේ අල ටික අයින් කරලා ඒ තෙල් එකටම සුදු ලුණු, බී ලුණු, රම්පේ කරපිංචා, අමු මිරිස් කුරුඳු කෑල්ලක් තියෙනවා නම් උම්මලකට එකතු කරගන්න පුළුවන්. අද අපේ ගෙදර උම්මලකඩ නැහැ. කොහොමත් බුද්ධ පූජාව තියෙන නිසා උම්මලකඩ අලයකට එකතු කරගන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ ගොටුකොළ වවලා තියෙන්නේ ඇල්ලක් තියෙනවා. ඒකේ තමයි ගොටුකොළ වැල් විදියට හැදිලා තියෙන්නේ. අපේ අම්මි තමයි ඉද්දි මේ දේවල් හැදුවේ. එනකයි පරිප්පු එකයි හදන එක මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ අපේ උදේ කෑම එක අල තෙල් දාපුවයි පොල් සම්බෝලයි රතුබතුයි. ඉතින් චිකන් කරි එකයි පරිප්පු එකයි මම හැදුවේ රෑටත් ගන්න හිතාගෙන. එතකොට රෑට මොන හරි දෙයක් තමයි හදාගන්න තියෙන්නේ. මේ අපි දවල් කෑම එක. මේ තමයි ඉතින් අපේ දවල් කෑම වේලක් රතුබත් අල තෙල් දාපුවා පරිප්පු කිරට ගොටුකොළ සම්බෝල චිකන් කරි ඒත් එක්කම බිත්තරේකුත් තියෙනවා තම්බලා බෙදගත්තු. ආයෙත් තවත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න. එතකන් සතුටින් ඉන්න.